දවසකින් මම අලුතෙන් vlog එකක් ගෙනාවා. ඔන්න ඉතින් ඉස්ලාම පෙන්නන්නේ අපේ টয়ලට් වල අලුතෙන් අපිට කපන්න සිද්ධ වුණා. වැස්ස දවස්වල টয়ලට් වල වටේට මීයෝ හාරලා තිබිලා වැස්ස නිසා ඒක චුට්ටක් වටේට ගිලා බැස්සයි හින්දා අපි අලුතෙන් ඔය টয়ලට් වල කාරණා තමයි පෙන්නන්නේ. අපේ තාත්තයි අයියයි තමයි එකතු වෙලා ඒක කරේ. ඉතින් මගේ වීඩියෝ බලන්න අලුත් කෙනෙක් එකතු වෙලා ඉන්නවනම් මුලින්ම මාව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා. රංගපාන. බලන්නකො ඉතින් මෙයාගේ වැඩ. මෙයා රංගපාන්නේ කිව්වම රංගපාලත් පෙන්නනවා බලන්නකෝ. හරි රංගපාන්න. ඔන්න. හරි. දක්ෂතාව පෙන්නන්න. කො කතා කරන්න. කියන්නේ. අපෝ කතා කළනෝ නිලියක් වෙන්න ආතයි. ආතයි නිලියක් වෙන්න කො. හලි ආසයිනේ මෙයා නිලියක් වෙන්න. නෑ හවුද? එන කියන්නේ මේ නැන්දලා මලට. කො ඔයාව ජන. අම්මෝ. කොහොම කිව්වොත් නම් කැමති වෙන්නේ නැහැ කවුරුත් ආව නිලියක් කරලා. ඉතින් ඔහොම වෙද්දී මමයි අයියයි ඉතින් හවස ගියා මේ අද පොළ දවසත් එක්ක පොළෙන් එළවලුත් අරගෙන අයියාගේ ෆෝන් එක ටිකක් පොඩි අවුලක් කරලා තියෙනවා ඒකත් හදාගෙන මම සැලුන් එකටත් ගියා කොණ්ඩෙත් කපාගෙන එන්න කියලා තමයි අපි ගියේ. උතනදී ඉතින් මම එක කරලා බලනවා මේ කොණ්ඩේ කොටත් වෙලාද කියලා හිතෙනවා. ඉතින් එක කර බලනවා ෆෝන් එකකින් කොණ්ඩේ කොහොමද කියලා වෙලා. ඔන්න ඉතින් අපි ගෙදර ආවා ඔය ගත්ත එළවලු ඉතින්. එළවලු ටික දැන් අඩු කරගන්න බැරි ෆ්‍රිජ් එකට. එළවලු ටික බිමට අහුරගෙන ඔක්කොම ජාති ටික එක තැනකින් තියාගෙන ඊට පස්සේ හිමීට තමයි ෆ්‍රිජ් එකට අඩු කරේ. ඔන්න මම දැන් ෆ්‍රිජ් එකටත් අඩු කරවා. ඔහොම මෙතන පිටර ගනනලා තිබුණා ඒවත් ඒ රැක් එකට අහුරලා දැන් ඉතින් මම ඔය උයන්නත් ලෑස්ති වෙන්න තමයි ඔය හදන්නේ. මොකද අපි රැට කන්න ඕනේනේ. අපි දුන්නාට රැට කෑමත් හදාගෙනම ආම්බ වෙන්නම්. ඔන්න දැන් ඉතින් මම බත් උයලා වොෂේකුත් දාගෙන ඇවිල්ලා දැන් අපි තුන්දෙනාට ඔය බත් දෙදෙන ගමන් මම චිකන් හදලා සලාඩ් එකක් හැදුවා. ඒ දෙක අපිට රැට හොඳයි. ඉතින් මහ ලොකු දේවල් ඕනේ නැහනේ. ඉතින් දැන් කන්න තමයි ඔය යන්නේ. මම ඔය වීඩියෝ ක්ලිප් එක ගත්ත ෂෝට් වීඩියෝ එකටත් එක්ක ඒකයි ඔය විදිහට තියෙන තව දෙයක් දවල් හදුව ගෝතල් දාරුවක් තිබ්බා. ඉතින් දැන් මේ වීඩියෝ එක අවසානයේ තමයි ඇවිල්ලා ඉන්නේ. මම අලුතෙන් vlog එකක් ගේනකම් පරිස්සමට ඔයගොල්ලෝ ඉන්න. මතක ඇතුව මාව subscribe කරලා යන්නත් අමතක කරන්න එපා.